අතිශය ක්‍රූර සතුටක් විඳලා ඒ සතුට ගැන වීඩියෝ එකක් දාන්න වුණු පළවෙනි වතාව. මේ අන්තර්ජාතිකව පිළිගන්නවායයි කියලා කියන මහා ලොකු පොර අල් ජසීරා එකට ගිහිල්ලා චොර වුණ හැටි දැක්කම වීඩියෝ එකක් නොදා බෑ. මේ රනිල්ගේ ඉන්ටර්විව් එක ගැන විවිධාකාර විදියට අර්ථකථන දෙන්න උත්සාහ කරත් මේ සිලින්ඩරේ ඉන්න බයෝ සෙට් එක ඒ වීඩියෝ එක බැලුවා නම් ඒ සම්පූර්ණ ඉන්ටර්විව් එක බැලුවා නම් අපිට තේරුම් ගන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණේ රාජපක්ෂලාගේ කඳවුර නිසා නේද කියන ඒ කෙලින් ප්‍රශ්නේ රනිල් වික්‍රමසිංහගෙන් ඇහුවම රනිල් වටේ ගිහිල්ලා කියනවා නෑ රාජපක්ෂලාගේ කඳවුරෙන් නෙමෙයි මාව තෝරගත්තේ පාර්ලිමේන්තුවෙන් වගේ කතාවක්. රාජපක්ෂලාට මේ මොහොත වෙනකොට පාර්ලිමේන්තුව ඇතුලේ තිබුණු බහුතර බලය ඒ ඡන්ද සංඛ්‍යාව හරියටම තේරුම් ගන්න පුළුවන් නම් රනිල් වික්‍රමසිංහට ලැබුණු ඡන්ද ප්‍රමාණය බැලුවම අපිට තේරුම් ගන්න පුළුවන් රනිල් වික්‍රමසිංහව තෝරාගත්තේ රාජපක්ෂ පිළ බේරා ගන්න මිසක් වෙන හේතුවකට නෙවෙයි කියන එක. රනිල් වික්‍රමසිංහට රාජපක්ෂලා ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය සහ රනිල් වික්‍රමසිංහගේ කවදාවත් සැබෑ නොවුණු ජනාධිපති සිහිනය දෙකම ඉෂ්ට කරගන්න පුළුවන් වුණේ රාජපක්ෂලා විසින් රනිල් වික්‍රමසිංහ ලංකාවේ ජනාධිපති විදියට පාර්ලිමේන්තුව ඇතුළතදී තෝරාගත්ත නිසා විතරයි. රනිල්ගේ ලොකුම හීනයක් වෙලා තිබුණු කවදා හරි දවසකට හෝ ලංකාවේ ජනාධිපති වෙනවා කියන ඒ හීනය කවදාවත් සැබෑ නොවුනේ මිනිස්සු රනිල් වික්‍රමසිංහට අකමැති නිසා බව රනිල් වික්‍රමසිංහ දන්නවා. නමුත් මේ හැම දෙයක්ම වහගෙන රනිල් වික්‍රමසිංහ එතනදී පෙන්වන්න හැදුවේ ඒ මොහොතේදී පාර්ලිමේන්තුව විසින් තමයි මාව තීරණය කරගත්තේ. ඒ වගේ රනිල් වික්‍රමසිංහ හැමදාමත් අර ෆැක්ට්ස් කියන එක කරකවලා හරවලා වෙන දෙයක් එළියට දෙන්න හරි දක්ෂ කෙනෙක්. රනිල්ගෙන් එතනදී අහනවානේ අර ඇයි ඡන්ද කල් දැම්මේ කියලා. රනිල් වික්‍රමසිංහ කියනවා සල්ලි නැති නිසා තමයි ඡන්ද කල් දැම්මේ. නමුත් පාර්ලිමේන්තුව ඇතුළේදී රනිල් වික්‍රමසිංහ කිව්වේ කල් දාන්න ඡන්දයක් නැහැ. කල් දාන්න අවශ්‍යතාවයක් නැහැ. කල් දාන්න ඡන්දයක් නැහැ කියලා තමයි පාර්ලිමේන්තුවේදී ඒ මොහොතේදී රනිල් වික්‍රමසිංහ කිව්වේ. එහෙම කියපු කල් දාන්න ඡන්දයක් නැහැ කියලා මේ ඡන්දේ අයිතියට hina වුණු උපහාස කරපු රනිල් වික්‍රමසිංහ අල් ජසීරාගේදී කියනවා නෑ ඡන්දෙ තිබ්බේ නැත්තේ සල්ලි නැති නිසා කියලා. හැබැයි හොඳ ප්‍රශ්න ටිකක් ඒ මාධ්‍යවේදියා අහනවා රනිල් වික්‍රමසිංහගෙන් ඔබට සල්ලි නැත්තත් කොහොමද මේ විදියට විදේශ සංචාර ගියේ කියලා. එතනදී අර සාමාන්‍ය විදියටම ආඳා වගේ ලිස්සලා යන්න රනිල් වික්‍රමසිංහ උත්සාහ කරත් රනිල් වික්‍රමසිංහගේ සැබෑ නිර්වත රනිල් වික්‍රමසිංහ කියන්නේ මොන විදියේ චරිතයක්ද මොන විදියේ දේශපාලකයෙක්ද කියන එක මේ ඉන්ටර්විව් එකෙන් එළියට ආවා. රනිල් හොඳටම හිර වුණු තැන තමයි බටලන්ද කොමිෂන් වාර්තාව ගැන කතා කරපු මොහොත. රනිල් කියනවා එහෙම වාර්තාවක් නැතිලු. BBC එකේ ජර්නලිස්ට් ඒ වාර්තාව පෙන්වුවට පස්සේ රනිල් කියනවා මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැති නිසා ඒ වාර්තාවේ වළංගුතාවයක් නැතිලු. ලංකාවේ ජනාධිපති කෙනෙක් විදියට හිටපු ලංකාවේ අගමැති කෙනෙක් විදියට හිටපු දේශපාලකයෙක් කියනවා කොමිෂන් වාර්තාවක් තිබුණත් ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නැති නිසා ඒකේ වළංගුතාවයක් නැතිලු. ඒ කමිෂන් වාර්තාව ආවට පස්සේ හිටපු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග කවදාවත් ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරෙත් නැහැ. ඒ සම්බන්ධයෙන් එතනින් එහාට කටයුතු කළෙත් නැහැ. රනිල් වික්‍රමසිංහ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග කියන්නේ එකිනෙකා ආරක්ෂා කරගත්ත දේශපාලකයෝ දෙන්නෙක් මිසක් වෙනත් චරිත දෙකක් නෙමෙයි. ඒගොල්ලෝගේ අතරේ පෞල් වශයෙන් තියෙන සම්බන්ධතාවය සහ ඒ වගේම ඒගොල්ලෝගේ අතරේ තියෙන දේශපාලනික සම්බන්ධතාවය සහ එකම පන්තියේ වීම නිසාම කවදාවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රනිල් වික්‍රමසිංහගේ මේ බටලන්ද කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් කිසිම දෙයක් කළෙත් නැහැ. ඊට පස්සේ ආපු මහින්ද රාජපක්ෂලත් මේක සම්බන්ධයෙන් ඉදිරියට ඇදගෙන ගියේ නැත්තේ මහින්ද රාජපක්ෂලාගේ කුණු රනිල් වික්‍රමසිංහ දන්නවා. රනිල් වික්‍රමසිංහගේ කුණු මහින්ද රාජපක්ෂලා දන්නවා. අන්න ඒ සිද්ධිය ඇයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගත් ඒ සම්බන්ධයෙන් කටයුතු නොකළේ සහ මහින්ද රාජපක්ෂත් ඒ සම්බන්ධයෙන් කටයුතු නොකළේ කියන ඒ සිද්ධිය ඒ සත්‍ය අපි තේරුම් අරගෙන ඊට පස්සේ රාජපක්ෂලා බේරගන්න අවශ්‍ය වුණු මොහොතේදී රනිල් වික්‍රමසිංහව තෝරාගත්තම අපිට හිතා ගන්න පුළුවන් මේ පක්ෂ දෙකක් විදියට එළියට පෙන්නපු මූණු වලට අමතරව එළියට මිනිස්සුන්ට දීපු ඒ ප්‍රතිරූපයට අමතරව මේ හැමෝම එකිනෙකා ආරක්ෂා කර ගැනීම මිසක් කිසිම දෙයක් අනිත් කෙනාගේ සත්‍ය එලිකිරීමේ කිසිම අවශ්‍යතාවයක් නොතිබුණු දේශපාලන පක්ෂ දෙකක් තමයි පහුගිය මැතිවරණය වෙනකම්ම ලංකාවේ තිබුණේ. රාජපක්ෂලා ඒ මොහොතේදී රනිල් වික්‍රමසිංහව බටලන්ද කොමිෂමේ ඒ වාර්තාව ඉදිරියට ඇදගෙන යාම නොකළ නිසාම
රාජපක්ෂලා බේරා ගැනීමේ වගකීමක් සහ යුතුයකමක් රනිල් වික්‍රමසිංහට තියෙන නිසා තමයි ඒ මොහොතේදී රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරලා රනිල් වික්‍රමසිංහව ලංකාවේ ජනාධිපති කරේ. අන්නේ සත්‍ය තේරුම් ගත්තොත් අපිට හිතා ගන්න පුළුවන් මේ තාක් දුරකට ලංකාව පාලනය කළේ පක්ෂ දෙකක් නොවන බව සහ පක්ෂ දෙකක් විදියට සහ ලාංඡන දෙකක් විදියට පාට දෙකක් විදියට හිටියත් මුන් ඔක්කොම කරේ එකිනෙකාව ආරක්ෂා කර ගැනීම විතරයි කියන එක අපි තේරුම් ගත්තොත් ඉදිරි මැතිවරණවලදීත් ලංකාවේ මිනිස්සුන්ට හරි තීරණ ගන්න පුළුවන්. අල් ජසීරා එකේ ඒ මාධ්‍යවේදියාට අහන්න අමතක වුණු හෝ අහන්න බැරි වුණු ප්‍රශ්න දෙක තුනක් තියෙනවා. එකක් තමයි මේ යාපනය පුස්තකාලය ගිනිබත් කිරීම රනිල්ගේ ආණ්ඩුව විසින් රනිල් නියෝජනය කරපු ආණ්ඩුවක් විසින් සිදුවුණු එක ගැන ඒ වෙලාවේ ඇහුවනම් ඒක ගොඩක් වටිනවා. මෑත කාලයේදී රනිල් වික්‍රමසිංහ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී යාපන පුස්තකාලය ගිනි තැබීම සම්බන්ධයෙන් සමාවත් ඉල්ලුවා. UNP එක විසින් ඒ දේ සිදු කිරීමට සමාවත් ඉල්ලුවා. ඒ විදිහට මේ ලංකාවේ ඇතිවුණු වාර්ගික අර්බුදයට ලංකාවේ ඇතිවුණු යුද්ධයට ලොකු වගකීමක් දරන්න ඕන රනිල් වික්‍රමසිංහ සහ රනිල් වික්‍රමසිංහ නියෝජනය කරපු UNP එක කියන එක. ඒ විදිහට මේ යුද්ධය ඇති වෙන වාතාවරණයක් හදපු රනිල් වික්‍රමසිංහම ලංකාවේ ජනාධිපති වුණාට පස්සේ ඒ තමන්ගේ තියෙන වැරදි තමන්ගේ අතීතයේදී තමන්ගේ පක්ෂය සහ තමන්ගේ අතීතයේදී සිදුවුණු වැරදි ගැන කවදාවත් කතා නොකළ එක ගැන සහ ඒ UNP එකේ අතින් සිදුවුණු දේවල් ඊට පස්සේ පත්තුණු මහින්ද රාජපක්ෂ හෝ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හෝ ඒ කිසිම කෙනෙක් ඒ දේවල් ඇද්දේ නැති එක ගැන ඒ මාධ්‍යවේදී ඇහුවනම් ගොඩක් වටිනවා. ඒ ගිනි තැබීම සිදු කළේ UNP එකෙන්. ඒ සිරිල් මැතිව් ඇතුළු ඒ UNP එකේ හිටපු මැරයන් විසින් ගිහිල්ලා යාපන පුස්තකාලය ගිනි තියපු එක ගැන ඇහුවනම් මේ වාර්ගික අර්බුදය මේ යුද්ධය ඇති වෙන්න හේතුත් තේරුම් ගන්න පුළුවන්. ඒ විදිහට ඒ යුද්ධය ඇතිවීමේ පදනමට දායක වුණු රනිල් වික්‍රමසිංහ අර වගේ ඉන්ටර්නැෂනලි අන්තර්ජාතික වශයෙන් නෝන්ඩි වෙන අවස්ථාවක් බලාගෙන ඉන්නකොට ඒකේ අමුතුම ගතියක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ කියන චරිතය අර ලොකු පොර අල් ජසීරා එකේදී චොර වෙන විදිය අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි වෙන විදිය අපිට බොහොම සතුටෙන් බලාගෙන ඉන්න පුළුවන්. මොකද ලංකාවේ දේශපාලන අතීතය ගැන යම් හෝ අවබෝධයක් තියෙන කෙනෙක් දන්නවා රනිල් වික්‍රමසිංහත් ලංකාවේ යුද්ධය ඇතිවීම පාදක වුණු හේතු වලට පාදක වුණු සිද්ධි වලට සම්බන්ධ වුණු කෙනෙක්. ඒක රනිල් වික්‍රමසිංහ දන්න නිසා තමයි පාර්ලිමේන්තුවේදී යාපනයේ පුස්තකාලය UNP එක විසින් ගිනි තැබීමට සමාව ඉල්ලුවේ. ඒ විදිහට කතා කරපු රනිල් වික්‍රමසිංහ ලොකු ගැට් එකක් තියනවා වගේ අල් ජසීරා එකට ගිහිල්ලා ලොකුවට ටෝක් දෙන්න හැදුවට නිසි තැනට රනිල් වික්‍රමසිංහ වැටුණා. වැදගත්ම දේ මේකයි. මේ කොමිෂන් වාර්තාව තියෙන නිසා, බටලන්ද කොමිෂන් වාර්තාව තියෙන නිසා සහ දැන් තියෙන්නේ මිනිස්සුන්ගේ ආණ්ඩුවක් නිසා සහ කිසිම පාදඩ දේශපාලකයෙක් කිසිම තක්කඩියෙක් මිනිමරුවෙක් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවයක් ජාතික ජන බලවේගයට නැති නිසා මේ කොමිෂන් වාර්තාව හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. මේ අන්තර්ජාතික පොර මේ ඉන්ටර්නැෂනල් පොර අන්තර්ජාතිකව චොර වෙච්ච මේ මොහොතේදීම මේ බටලන්ද වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ලංකාවේ මිනිස්සු රනිල් වික්‍රමසිංහගේ සැබෑ නිරුවත දන්නවා වගේම ලෝකයටත් රනිල් වික්‍රමසිංහගේ සැබෑ නිරුවත පෙන්වන්න මේ කොමිෂන් වාර්තාව ඉදිරිපත් කළා. ඊට සම්බන්ධ ඒ වදකාගාරය පවත්වාගෙන ගියපු හැම දෙනාටම දඬුවම් කළ යුතුයි. රනිල්ගේ මේ ඉමේජ් එක රනිල්ගේ මේ ප්‍රතිරූපය කොයිතරම් දුරට පුස්සක්ද කියන එක ලෝකෙ වටේම මිනිස්සු දන්න සුද්ධ අඳුරන රනිල් වික්‍රමසිංහගේ මේ ප්‍රතිරූපය කොයිතරම් දුරට පුස්සක්ද කියන එක රනිල් වික්‍රමසිංහ කියලා කියන මේ චරිතයට පිටිපස්සේ කොයිතරම් භයානක අතීතයක් තියෙනවද කොයිතරම් ලේ අත්වල තැවරුණු අතීතයක් තියෙනවාද කියන එක ලෝකයට දැනගන්න මේ කොමිෂන් වාර්තාව ඉක්මනට ඉදිරිපත් කළා. ඒ සම්බන්ධයෙන් ඉක්මන් කටයුතු මේ ආණ්ඩුව විසින් සිදු කළ යුතුයි. ඒක මේ ආණ්ඩුවට කරන්න පුළුවන්. මේ ආණ්ඩුවට රනිල් වික්‍රමසිංහ ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවයක් නැති නිසා. ජාතික ජන බලවේගයට ජය වේවා.